ලොව දෙවැනි විශාලතම වාහන නිෂ්පාදකයා වෙන ජර්මනියේ ෆොක්ස්වැගන් සමාගම තමන්ගේ වියදම් තවත් දරුණු ලෙස කප්පාදු කිරීමට සූදානම් වෙනවා. චීන විද්‍යුත් වාහන නිෂ්පාදකයන්ගෙන් එල්ලවෙන දැවැන්ත තරඟකාරීත්වය හමුවේ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මේ තීරණය ගත් බවයි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඔලිවර් ඩූන් ප්‍රකාශ කරන්නේ. දෙවන කාර්තුවේ මූල්‍ය වාර්තා ඇලි දක්වමින් ඔහු පෙන්වා දුන්නේ චීනයේ විද්‍යුත් වාහන සමාගම් 150කට වඩා දැන් යුරෝපීය වෙළඳපොළට පැමිණෙමින් සිටින බවයි. මේ තත්ත්වය හමුවේ මීට පෙර සැලසුම් කළ රැකියා කප්පාදුව ලක්ෂයක් දක්වා දෙගුණ කිරීමට 2030 වසරින් පසුව ජර්මනියේ පිහිටි ප්‍රධාන කර්මාන්තශාලා 4ක් වසා දැමීමට ඔහු යෝජනා කර තිබෙනවා. හැබැයි මේ අති දරුණු කප්පාදු කිරීම වලට සමාගමේ වෘත්තීය සමිතිවලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. පසුගිය මාස කිහිපය තුළ ෆොක්ස්වැගන් සමාගමේ මෙහෙයුම් ලාභය 9%කින් විතර පහළ ගොස් ඇති අතර 2026 වසරේ තමන්ගේ ආදායම 3%කින් විතර අඩු වනු ඇතැයි ඔවුන් අනුමාන කරනවා. BYD වැනි චීන සමාගම් අඩු මුදලට ඉහළ තාක්ෂණයෙන් යුතු විද්‍යුත් වාහන යුරෝපයට හඳුන්වා දීමත් හංගේරියාව සහ ස්පාඤ්ඤ වැනි රටවල් කෙලින්ම කර්මාන්තශාලා ආරම්භ කිරීමත් නිසා ජර්මන් වාහන කර්මාන්තයේ දැවැන්තයා වෙන ෆොක්ස්වැගන් සමාගම මේ වන විට ඉතිහාසයේ දරුණුතම අභියෝගයකට මුහුණ දී සිටිනවා.